හෙලෝ ගයිස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් guys මම ඊළඟට කරන්න හදන්නේ guys ඊළඟ spaceship part එක correct කරගන්න එක. ඉතින් guys පුළුවන් නම් වීඩියෝ බලන්න කලින් අනිවාර්යයෙන්ම like එකක් දාලා මට support එකක් දෙන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මට full support එකක් දෙන්න guys. ඊළඟ spaceship part එක correct කරගන්න guys ටිකක් දුර යන්න වෙනවා. මෙහෙමයි guys correct කරගන්නේ. ඔයාලට තියෙනවා guys මෙහෙම map එක බැලුවාට පස්සේ guys මෙන්න මේ කෙළවරේ මෙන්න මේ හරිය තියෙනවා guys ලොකු වැවක් වගේ item එකක්. වැවක් තමයි. ඒකට එතන guys මෙන්න මේ හරිය නිකන් click කරගන්න. sorry. click කරගෙන ඒක zoom කරන්න. zoom කරලා මෙන්න මේ වගේ ගැට්ටක් එනවා. හොඳට බලා ගන්න. මෙහෙම මෙන්න මෙතන තියෙනවා guys ලොකු වැවක්. මේක ඉතින් පේනවනේ ඕනෙක් කෙනෙක්ට මෙතන ලොකු වැවක් තියෙනවා. ඒ වෙලේ guys මෙන්න මෙතන තියෙන පොඩි ඔන්නෝ කෑල්ල. ඒ කෑල්ලේ guys මෙන්න මෙතනට ලොකේෂන් එක දාගන්න. හරිද? ඔන්න ඔතන තමයි guys තියෙන්නේ. මේක ගිහිල්ලා බලන්න ඔන්න ඔතන තමයි guys තියෙන්නේ. හරි ටිකක් දුර යන්න තියෙනවා guys. ටිකක් හයියෙන් යන්න වෙනවා. chopper එකේ යන වැඩි වෙලා යන්නේ නැහැ. එහෙනම් chopper එකකින් යද්දි guys කිසි ගතියක් නැහැ. අප්පා අද්දේ වාහනේ වැඩක් නැහැ guys. ඉතින් guys ඔයාලා මොකද කරන්න ඔයාලා හොඳින් ඉන්නව නේද? මම නම් ඉන්නවා guys මේ මවුලක් නැහැ ඉතින් හරි. ගෑනු කෑ ගහනවා guys අන්න තමයි කේස් එක. කෑලි වෙන්න හදනවනේ guys. ලංකාවේ වුණත් කමක් නැහැ guys කෑ ගැහුවා. වාහන දානවා guys බොහොම පරිස්සමෙන් තමයි යන්නේ. Too close. වැඩ දන්නේ ඉන්න හොඳයි guys. guys පුළුවන් නම් ෆ්‍රැන්ක්ලින් බොස් ආගේ ඩ්‍රයිවිං කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. හරි. වැඩ දන්නේ ඉන්න හොඳයි guys. ටිකක් වෙලා යන්න වෙනවා guys. ගයියක් දාගෙන යන්න ඉතින් කවන්න නැහැ මොනවා කරන් chopper එකේ යවන වැඩි වෙලාවක් යන්නේ විනාඩි දෙකකින් යන්න තිබ්බා. අප්පා guys. හරිද guys? oh nice. see ළඟටම ඇවිල්ලා තමයි guys ඒකත් උනේ. දැන් ඉතින් ආපහු නගින්න එනවා ඉතින්. එවෙත් නගින්න විදියක් නැද්ද guys? වාහනේ එරුණා කියන්න ඕන guys ඉතින්. වාහනේ එරුණා guys. බලමු වාහනයක් බයික් එකක් ගන්න පුළුවන් වෙයිද දන්නේ. මෙතන එරෙනවා guys මාර විදියට. දෙන්නේ නැහැ guys. වැටෙන යන්තම් guys. බයික් යන්න කවුරුලා තියෙනවා. දැන් ඉතින් කොහේ රසකින් දාලා ඇතයි. අදන්න guys මෙතන ඉන්න. මේ යලදිගේ පල්ලයට නෑ කරන්න දෙයක් නෑ. දැන් පාත දැනත්
එතන යන්න පුළුවන් වෙයි. ගන්න ඒකනොත් වෙන වෙලාවක් ගියා ඉතින් අපිට පොට්ටේ යන තවත් වෙලා යනවා. ඒ මයි කලබලෙන් තමයි ගයිස් ඒක උනේ නැත්තම් අවුලන්නේ. අවුලන්නේ නැහැ ගයිස් පොට්ට එක නම් ආවා. Oh, you know what? Fuck this. ඉතින් නෙමෙයි ගයිස් එන්නේ අතනේ. හරි. ඊට පස්සේ ගයිස් ඔයාලා කරන්න ඕනි මම මෙතන හිර වුණා කියන්නම් ගයිස් ඒ පාර මේ මයික් එක බසර මොන වෙලාවද මන් දාදෙනා ඇද්දිනද මන්ද ඉන්නේ මම මෙතන යන්නේ නැහැ ගයිස් මාර වැඩි කියන්නේ මෙතන වලක් කරේ මොකක් කරේ දිනවා අන්න තියෙනවා ගයිස් ස්පේස්ෂිප් පාර්ට් එක හරිද මම මුලින් ඉඳන් ආපුවාට පෙන්නන්නම් ගොඩට ඇවිල්ලා ඔයා ගයිස් හරියට මෙන්න මෙතනින් වතුරට පයින්න හරිද ඔන්න ඔතනට මම එන්නේ කියලා කිව්වේ ඊට පස්සේ ගයිස් මේකේ යට කිමි දෙන්න කිමිදිලා අර තියන්න අතන තියෙනවා ගයිස් ස්පේස්ෂිප් පාර්ට් එක ඔන්න ගයිස් 19 වෙනි ස්පේස්ෂිප් පාර්ට් එකත් කලෙක්ට් කරගත්තා. ඔන්න ගයිස් ඊළඟ ස්පේස්ෂිප් පාර්ට් එකත් කලෙක්ට් කරගත්තා. එහෙනම් ගයිස් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.